So when I die, which I must do. හයි අද නුවර යනවා මම අතරම මේ ගමන ගැන ලොකු ප්ලෑන් එකක් තිබුණේ අපේ අම්මේ කතා කරලා උදේ ලැහැත් වෙන්න කිව්වා ඊට පස්සේ සුදු අඳින්න කිව්වා මම දැන් සුදු යන්න කොකටත් කියලා කොහොම මොනවා වෙනවද කියලා මම දන්නේ නැහැ බෑග් එක රෙඩි කරගන්නත් ඕනේ බලමු අපි කොහෙද මොනවද කරන්න යන්නේ කියලා මම දන්නේ නැති මොකද්ද ගමන බලන්න බෑග් එක රෙඩි කරගන්න ලොකු දේවල් මං හිතන්නේ බෑග් එක කලින්ම දාගෙන නැහැ. පර්ස් එකේ තියෙනවා. මේ ගොඩාක් දේවල් නැහැ මෙන්න මේ ටික. මම ලොකු දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඕක මේ ටික තිබ්බනම් හොඳට නැතිද. Honey, maganda ka rin kami boy. බස් එක ගිහින් ඔය වගේ එළියට අරන් සෝදලා තියන් ඉන්නවා යන්න කටේ එන ටික ටික දෙනා එනවා දැන් යන්න එනවා කටේ එන හායි මම තමයි ළමයි ඉස්සෙල්ලාම වගේ මට නිදහස් තැනක් සමයි බ්ලවුස් අම්මානික බෝධි කොකිරි සුදු අපේ ඊට පස්සේ දිගටම ගියේ මාලිගාවට මාලිගාව ළඟින් තමයි අපි මාලිගාවට නැවතුනේ අපි ගෙදර අය ඒත් අපේ ඔක්කොටම උණ මිරිස්සාව තිබුණා ඒත් අපිට තෙමෙන්න උනා
අපි මාලිගාවට ගිහිල්ලා එහෙමම ගියේ අලුත් නුවර දේවාලෙට. මාලිගාව ළඟ ඉඳන් ටිකක් දුරයි එතනට යන්න. මිරිස් දාලා නැත්නම් පොඩි වැඩක් කර දෙන්නකෝ බබා. දාලා තියෙනවා. ඊට පස්සේ අපි අලුත් නුවර දේවාලයට ආවා. ඒකට යන අය දන්නවා ඇති පොලිමේ ඉතින් ටිකක් වෙලා ඉන්න ඕනේ අපි ඇතුළට ගන්නකම්. ඊට පස්සේ පොලිමේ ඉඳලා ඇතුළට ගත්තට පස්සේ අපි දේවාලයෙන් පිටත් වෙලා ආවා. මේ වගේ කඩවල් තියෙනවා දෙපැත්තෙන්ම යනකොට. පොඩි එකක් තියෙනවා. අයි බබා ඔය එක වගේම දෙකක් ගත්තේ? අද දෙකට ආයිෂායිෂ් දුන්ඩ්‍රේ අඩු වෙන මහා ගොඩක් ආවා වගේ. ඊට පස්සේ අපි එනකොට ටිකක් රෑ වුණා. එන ගමන් නිදාගත්තත් එක්ක අපි ඔක්කොම වගේ. මොකද අර තෙමිලා පව් වුණ වගේ වැඩි වෙලා ඔක්කොටම ආයෙ රෑ කෑමට නතර කරනකම් අපි වගේ නිදාගෙන තමයි හිටියේ. අපේ ලිවාන් බවාට කවුරු හිටියත් වැඩක් නෑ. හොටෙල් එකේ එක්කෙනෙක්ට හරි කතා කරලා එයාගේ සෙල්ලමට එක්ක බබා ඊට පස්සේ අපි රෑ කෑම අරගෙන කෙලින්ම ගෙදර තමයි ගියේ. ගෙදර ආවා. ඉතින් මෙතනින් vlog එක ඉවරයි. බලපු ඔක්කොටම thank you bye.